පුතේ මං වැඩක් කෙරුවම තමයි. ආයේ පස්සේ බලන්න මේ වැඩේ කරන්නේ නැහැ පුතේ. මං වැඩක් කරවුවොත් නිශ්‍යාකාර විදිය අනිවාර්යයි සහතිකයි සත්‍යයි පුතේ. කිරි කහටන්නම්ගේ ඉෂ්ට සිද්ධ කරලා දෙනවා කිව්වොත් දෙනවා පුතේ මම. සත්‍යයි කිව්වොත් සත්‍යයි. කිසිම කෙනෙක් ළඟ නැහැ මේ රූප දෙක. මල්ලක විතරයි තියන්නේ මේ රූප දෙකට නම් විස්තර ඇතුව ඡායා රූප ඇතුව පිළිවෙලකට මට දෙන්න මං ඒ වැඩේ අනිවාර්යෙන් දවස් 3න් අනිවාර්යෙන් කරලා දෙනවා කිව්වොත් කරලා දෙනවා පුතේ. මේ රූප දෙකේ පුතේ වශය කරවුවොත් ආත්ම ගානකට පතාගෙන එන හැටියට ඔය දෙන්නට දෙන්න ආදරෙන් සරිහසෙන් බැදිලා ඉන්න. හරිද? මේ රූප දෙකට නාමෝෂී බන්ධනයක් කරලා දෙන්න පුළුවන් පුතේ මට. ආයිබෝවන් පුතේ. මං කතා කරන්නේ නිර්මලා මෑණියෝ අම්මා. දරුවෝ මම මේ වැඩක් කරන්නේ රත්නපුරේ ළමයෙකුට. මේ වැඩේ කරන්නේ. ඒ ළමයාට මේ ප්‍රේම සම්බන්ධව තමයි කරන්නේ මේ වැඩේ. මේක කරන්න පුළුවන් පුතේ අනියන් සම්බන්ධ වලට ඔය කැඩිලා තියෙන දැන් හෙටින් අනිද්දායි මගුල් කන ඒවත් කැඩෙන ඒවා තියෙනවනේ පුතේ. ඒ වගේ යම්කිසි බලපෑමක් දෙමව්පියන්ගේ විරුද්ධතාවල් තියෙන මගුල්මුත් තියෙනවා. ඒ කට්ටිය පවා කැමති කරනවා මේ වැඩ කටවසක් කරලා දෙන්න පුළුවන්. හරිද පුතේ? මේ කරන්නේ ප්‍රේම සම්බන්ධයක් වැඩකට. හරිද? මේ ඔලුවක් සකස් කරලා තියෙන ඔලුවක් කියලා ඔය කට්ටිය ඔලුවක් කණ්ඩායි කියන්නේ මේක ගෙරි ඔලුවක්. හරිද? මේ ගෙරි ඔලුව ජීවම් කරලා මේ මගේ දේවස්ථානේ ජීවම් කරලා මේක අරන් යනවා සොහොන් භූමියට. ඒ සොහොන් භූමියට අරන් යන්නේ පුතේ ඒ කට්ටියගේ නංගන් අවශ්‍ය වෙනවා. ඡායා රූප උපන්දින. ඒවට තමයි පුතේ මේ පුද පූජාවල් තියලා දවස් 3ක් ඇතුළත පුතේ මම මේ වැඩේ කරලා දෙනවා. ඒක අනිවාර්යයි සහතිකයි සත්‍යයි පුතේ. නිර්මලා මෑණියෝ වැඩක් කරවුවොත් කෙරුවම තමයි අනිවාර්යෙන් ඉෂ්ට සිද්ධ කරලා දෙනවා. ඒක අනිවාර්යයි සත්‍යයි. පුතේ මල්ලගේ තියෙන බලගතු යන්ත්‍රයක්. ලග්න 3ක් තියෙනවා පුතේ. ඒ ලග්න 3ට මේක තියාගන්න මේ මාසේ ඇතුළත ඔයාලා කෝටිපති නෙවෙයි දෙකෝටිපති කරලා දෙන්න පුළුවන් පුතේ මට අනිවාර්යෙන්ම. ඒ ලග්න 3 සිංහ කන්‍යා ධනු ඔය ලග්න 3 තියෙන කෙනෙකුට විතරක් නෙවෙයි පුතේ අනිත් කට්ටියටත් ගහ චක්‍ර අනුව ඒවා බල්ලා වැඩ කටයුතු කරලා දෙන්න පුළුවන් පුතේ. ඒ තරමට බලගතු යන්ත්‍රයක් මේක පුතේ. මේක තමන් ළඟ තියාගන්න තමන්ගේ සල්ලි පරිහරණය කරන ලාච්චුවේ කඩවල වල තියාගන්න ලාච්චුවේ තියාගත්ත හැකි තමන්ගේ පේස් එකේ තියාගත්ත හැකි මේක තමන් කරන ව්‍යාපාර කරන තැනක තියාගන්න පුළුවන්. තමන්ට මේක ළඟ තියාගත්තොත් කවදාකවත් පුතේ වර්ධින්නේ නැහැ. අනිවාර්යෙන් ජයග්‍රහණයක් කෝටිපතියක් නෙවෙයි පුතේ මම දෙකෝටිපතියක් කරලා දෙනවා කිව්වොත් දෙනවා. පුතේ මල්ලක තියෙනවා බලගතු තෙලක් තියෙනවා බලගතු නූලක් තියෙනවා පුතේ. නූලක් කිව්වට මේ නිකන් මේ කාඩේකින් ගෙනල්පු නූලක් නෙවෙයි. ඒක අනිවාර්යෙන් මම ජීවම් කරලා සාත්තු කරගත්තු දෙයක්. ඔය කට්ටියට මම මේක ප්‍රසිද්ධියේ පෙන්නන්නම්. මේ තෙල් කුප්පියෙන් ටිකක් ගාගෙන යන්න පුතේ. ඔය කට්ටියට දැන් ලියකිවිලක් ගන්න තියනවා කියන කුසත් තැනකින් ඒ ලියකිවිල්ලට යනවා ඒක ලැබෙන්නේ නැහැ. හරිද? එතකොට මේකෙන් චුට්ටක් ගාගෙන යන්න තමන්ගේ සියලු බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. මේ නූල තියාගන්න පුතේ සුරාව මත්පැන් බොන කට්ටියට එතකොට විභාග කටයුතු වලට මේ දෙක තියාගන්න ළඟ තියාගෙන මං කියන්නම් ඒ විදිහ ආවට පස්සේ ඔය කට්ටියට ඒක දැනගන්න පුළුවන් පුතේ. මේ ටික බලගතු විදිහට සකස් කරගෙන තියෙන දෙයක් මම. පුතේ තියෙනවා මල්ලගෝය අනියන් සම්බන්ධ වලට මේ යන්ත්‍ර රාජයේ කිනවා මම මල්ලග ඒ අන්තරාජයා ජප කරලා දෙන්නේ මම. ඒක අහවල් විදිහට කරන්න කියලා වෙලාවක් දෙනවා මම. අහවල් විදිහට කරන්න පුතේ මේ නම් පිළිවෙලට තමයි මේක නමක් ගමක් ඇතුව තමයි ඒ වැඩ රාජකාරී කරලා දෙන්නේ. හරිද පුතේ? එතකොට ඔය ගෙවල් දොරවල් ආරස්සා බාහිරව පූජාවල් යස්ස පෙරත දෝෂවල් ඒව මම පුතේ ඉවත් කරලා දෙනවා. පුතේ මං වැඩක් කෙරුවම තමයි. ආයේ පස්සේ බලන්න මේ වැඩේ කරන්නේ නැහැ පුතේ. මං වැඩක් කරවුවොත් නිශ්‍යාකාර විදිය අනිවාර්යයි සහතිකයි සත්‍යයි පුතේ. කිරි කහටන්නම්ගේ ඉෂ්ට සිද්ධ කරලා දෙනවා කිව්වොත් දෙනවා පුතේ මම. සත්‍යයි කිව්වොත් සත්‍යයි. තෙරුවන් සරණයි පුතේ ඔබ සමටම.